මෝර්නිං හැමෝටම ආයිබෝවන් හැමෝටම සුබ නිදහස් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ මේක තව තව බෙදා ගන්න. මම එහෙනම් වැඩසටහන අවසන් කරන්නද ස්ටොප් කළා? Excuse me, sir. Excuse Oh, me, boss. sir. ඔව් ආන්ද. සර් මම මේ මැෂින් එක ගැනවත් මේ ෆේෂියල් ක්‍රම ගැනවත් කිසිම දැනුමක් තිබ්බ කෙනෙක් නෙමෙයි සර්. මම අද සම්බන්ධ වුණේ මට මේක සර් මම අහම්බෙන් FB එකේ දැක්කේ සර්ගේ මේ පෝස්ට් එක අද වැඩමුළුවක් මෙහෙම තියෙනවා කියලා. අසුන් මම මගේ ෆෝන් එකේ සම්බන්ධ එනවා. වුණේ. සර් මම ගොඩාක් සතුටුයි සර්. ඒ වගේම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර් මේ වගේ වැඩසටහන් කරපු එක ගැන. මේ මං හරිම ආසාවෙන් හරිම කැමැත්තෙන් සම්බන්ධ නිසා මට පුළුවන් විදිහට මං සටහනුත් ලියාගත්තා. මේ මම නොදන්නම දෙයක් නිසා මේ එතකොට සර් මම WhatsApp එකට මැසේජ් එක දාන්නම් සර් මට අර සර්ගේ ලෙසන් වගේක් තියෙනවා කොනේ YouTube link එක ගන්නයි මේ රෙකෝඩින් එක ඉල්ලන්නයි සර් මම මැසේජ් එකක් දාන්නම් WhatsApp එකට ආයෙත් සර් මං කියන්නේ සර්ට ගොඩාක් ස්තුතියි අද මේ කරපු මේ වර්ක්ෂොප් එකට වෙනුවෙන්. අනේ රයිට් thank you very much. මම කියන්න ඕනේ සර් තව දෙයක්. සර් මම සර්ගේ වර්ක්ෂොප්ස් වලට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ සර් කරනවට දැන් මේකට කොහොමද ජොයින් සර්ගේ ෆ්‍රී කරන එක කොහොමද කරනවනේ සර් මේ අනිත් එක මීට කලිනුත් මේ වර්ක්ෂොප් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් වලින් ඒ කිසිම එකකවත් සර් මම අන්තිම වෙනකන් ඉන්නේ නැහැ. මොකද ඇත්තටම මං ඉන්නත් බෝරින් සමහර ඒවා තේරෙන්නෙත් නැහැ. මේ සර් පොඩ්ඩක්වත් පොඩි දෙයක් පොඩි වෙලාවක් හරි එහෙම වෙන්නේ නැතුව සර්ගේ අර මුල ඉඳලම කියන්නේ මම 8:30 ඉඳලම සර් ලින්ක් එකේ යවනකම බලාගෙන ඉඳලා අන්තිම වෙනකම්ම හිටියා සර්. ඇත්තටම හොඳටම පැහැදිලිවම තේරුණා සර්. රයිට් නියමයි මේ අස්ලි ෆාදර් ඔව් සර් රයිට් මම දැනුයි හොයාගත්තේ මට පේන්නේ නැහැ හරියටම. හරි සර් thank you sir. සර් ගොඩක් ස්තුතියි. අනේ රයිට් thank you. සර් ගොඩක් ස්තුතියි. දැනුම බෙදලා දුන්නට ඔයාලා වගේ අය තමයි සර් අපේ ශාස්ත්‍රයේ ඉන්න ඕනේ. මොකද මේ හැම කෙනාම ওই විදිහට දැනුම නොමිලේ දෙන්නේ නැහැ. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි සර්. මාව අඳුරනවා ඇති මම ප්‍රියන්ති. ප්‍රියන්ති මිස් ආයිබෝවන් නෝ අනේ කොච්චර දෙයක්ද. thank you ප්‍රියන්ති මිස්. මම ඉවර වෙනකම් හිටියා සර් එක්ක. ගොඩක් ස්තුතියි. කොඩිනේටර් කරලා ගෲප් එකට දැම්මට කමක් නැද්ද සර් මැසේජ් එක? ගෲප් එකට කමක් නැහැ මට පුළුවන් නම් ගෲප් එකෙන් මගේ නම්බර් එක අරගෙන මට පුළුවන් නම් පුද්ගලිකව දාන්න. ඔව්. හරි thank you sir ගොඩක් thank you. හරි හොඳයි. සර්ක වචනයක් කියන්න ඕනේ. කියන්න. මම සර්ගේ Zoom ස්ටුඩන්ට් කෙනෙක් මේ ළඟදී ඉවරච්ච කෝස් එකේ මම ඉතාලියෙන් දැන් ජොයින් වෙන්නේ සර්. හරි ඔව් සර් මං කිව්වේ කැලණිය කියලා සර් බලන්න ඕනා කියලා. සර් මම පාන්දර 4 ඉඳලා මේක දිගටම අහගෙන ඉන්නේ. ඇත්තටම සර් ස්තුතියි කියන වචනේ නම් කියන්න බෑ. සර්ට ගොඩාක් පිං බොහොම පිං කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ස්තුති කියන වචනේ ඇත්තටම ප්‍රමාණවත් නෑ සර් වගේ කෙනෙකුට. සර් කියන්නේ ඇත්තටම අපේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට බිහිවෙච්ච දෙවි කෙනෙක්. මගේ වචන වලින් කියනවනම් මං හිතනවා අනිත් අයත් එකඟ වෙයි කියලා. ඇත්තටම කියන්න වචන නෑ සර්. ගොඩාක් පිං සර්ට. ගොඩක් ස්තුතියි. සර් චුට්ටක් කතා කරන්න ඕන සර් මගේ DT 101 බැජ් එකේ මම මේ ගෲප් එකේ ඉන්න ළමයින්ට කියනවා සර්ගේ තියරි වල තියෙන්නම සල්ලි විතරයි මේ මම කියනවා මෙයාලට සර් පුළුවන් නම් එකතු වෙන්න කියලා සර්ගේ කෝස් එක ෆුල් කෝස් එක කරන්න කියලා සල්ලි හම්බ කරන්න නම් ආයි සර්ගේ තියරිම තමයි සර් මම දැන් අදට හොඳ තැනක හොඳට සල්ලි හම්බ කරනවා සර්ට පින් සිද්ධ වෙන්න. thank you. සර්ට ගොඩාක් ස්තුතියි. කියන්න තමයි ගත්තේ. මේ සර්ගෙන් හරියටම හයිඩ්‍රොෆේෂියල් ඉගෙනගෙන අර දොඩම් එකත් එක්ක ගැල්වැනික් කරලා ඇත්තටම සර්ගේ මම ක්ලාස් ෆීස් හිටන් ක්ලාස් එක ඉවර වෙන්න ඉස්සෙල්ලා හොයපු කෙනෙක්. මොකද මම රටකත් මේ සැලොන් වල ඉගෙනගෙන ඒ උනාට මෙහෙම හයිඩ්‍රොෆේෂියල් නම් කොහෙවත් හරියට සයන්ස් පැත්ත කියලා දුන්නේ මම ඉල්ලා සිටිනවා සර් මෙතන දැන් 200ක් ඉන්නවා නම් හැමෝම සැලුන් කරන අයනේ. හරියට විද්‍යාත්මක දේ ඉගෙනගෙන සර්ගෙන් හරියට යන්න. එතකොට ඕගොල්ලන්ගේ ක්ලයන්ට් බේස් එක කවදාවත් කැඩෙන්නේ නැහැ සර්. ඉතින් මම මේ සර්ට වඩා මේ ඉන්න කට්ටියගෙන් ඉල්ලනවා ඔහොම වර්ක්ෂොප් එකකින් ඉගෙන ගන්නවට වඩා සර්ගේ දැනුම අපිට මේ සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් සර් ළඟට ඇවිල්ලා ඉගෙන ගත්තොත්.
මම ඉතින් ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ එහෙම ඇවිල්ලා ඉගෙන ගන්න. එතකොට අපිට හොඳ මේ Thank you. දැනුම තියෙන සැලූන් ටිකක් තමයි අපේ ලංකාවේ බිහි වෙන්නේ කියලා. එතකොට අපේ ළඟට එන ක්ලයන්ට්ලාත් ඒක ඒගොල්ලන්ට අවාසියක් වෙන්නේ නැහැ. අපි මොකද හරි දේ දීලා සල්ලි හම්බ කරන්නේ. තෑන්ක්ස් මම ගොඩක් රෝෂි. ස්තුතියි. ගොඩක් ස්තුතියි නිරෝෂි. ඔව්. සර් ඔව්. සර් මේ සර්ගේ අර ගැල්වනික් විටමින් C අර දැන් කෙනෙක් කිව්වේ ඒක දොඩම් එකක් ගන්නව නැද්ද සර්? ඒක ක්ලාස් එකකින් වෙනම කරනවද? නෑ ඒක YouTube එකේ මම දාලා තියෙනවා. ඒ වීඩියෝස් ඔක්කොම ටික එවන්නම්. ඒක සර් දාන්න. හරි. ඔව්. ඔව්. සර් ඔව්. සර් මම වෙන්නප්පුවෙන් මලී කතා කරන්නේ. ආ. සර් කියන්න. ඔව්. සර් අයනවා කියන්න මොනේ. සර් මම පුතාගේ ලැප් එකෙනුයි ජොයින්ට් උනේ ලියෝන් ලියනගේ කියලා. රයිට්. මම වෙන්නප්පුවේ මලී මලියෝ. මට ලින්ක් එක දෙන්න සර් නැත්නම් සර් මේ අර කට්ටිය ජොයින් වෙලා නැහනේ මේ ලින්ක් එක විතරක් ගන්න බලන් ඉන්නවා කිව්වනේ ඔව්. සර් මම ගෲප් එකට දාන්නම් මගේ නමින් තමයි දාන්නේ සර් හරි හොඳයි. හරි. රයිට්. දැන් හිටියේ පුතාගේ හරි ලැප් හරි එකෙන් හරි. සර් හරි. හරි සර් රයිට්. thank you සර් හරි හොඳයි. හරි. රයිට්. එහෙනම් සෞන්දර්ය රූපලාවන්‍ය වාට උඩු ස්තුතියි. වෙන්න ඕනේ අනේ thank you. Hello sir. thank you. Sir. ඔව්. thank you sir Hello sir. අයනවා. සර් ඇහෙනවද? හෙලෝ ඔව්. සර් මම 21st batch එකේ අනුෂිකා කතා කරන්නේ. ඇත්තටම මේ ගොඩක් ආඩම්බරයි සර්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යෙක් වීම ගැන. මම මේ ගෲප් එකේ හැමෝටම කියනවා සර්ගෙන් වැඩිදුර ADT කෝස් එකට ජොයින් වෙලා වැඩිදුර අධ්‍යාපනය ලබන්න. අර කලින් කෙනෙක් කිව්වා වගේ අපේ රටේ හරියට ෆේෂල් කරන හරියට මේ රූපලාවන්‍ය කරන කට්ටියක් බිහි වෙයි. එතකොට මේ මම හරිම ආඩම්බරෙන් කියන්නේ මම සර්ගේ මේ ගෝලයක් කියන එක. ඇත්තටම සර් වගේ අය අපේ මේ ශාස්ත්‍රයට අපේ මේ රටට සම්පතක්. සර් වගේ ගුරුවරු මේ ඒ ගැන බොහොම සතුටින් තමයි මම කියන්නේ සර්. thank you sir. ගොඩාක් පිං. හරි අනිෂ්කා. ඔගේ සතිය 8ක කෝස් එකක් තියෙනව නේද සර්? ඔව් CABT කියලා එකක් තියෙනවා සති 6ක මේ සර් ඒකට අපිට සම්බන්ධ වෙන්න නම් කවද විතරද සර් ඒ කෝස් එක පටන් ගන්නෙ? පෙබරවාරි මාසේ එකක් පටන් ගන්න ඉන්නවා. මම පේජ් එකේ තමයි තොරතුරු ඔක්කොම දාන්නේ. මම දෙන්නම්. මම ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක කරේ මේ මොනවාක්වත් බිස්නස් ප්‍රොමෝට් කරන්න එහෙම නෙමෙයි. ඉතින් මම නෑ සර් මේ මාස ගානක ඉඳන්ම මේ බලාගෙන ඉන්නවා සර්ගේ කෝස් එකට ජොයින් වෙන්න. රයිට්. මම දාන්නම්. සර් එක්කත් කතා කරා. නේ මම දාන්නම් ගෲප් එකට මේ අලුත් ඒවායේ විස්තර ටික දාන්නම්. හරි සර් thank you. රයිට්. අනේ එහෙනම් ඔයාලා හැමෝම ප්‍රභා හොරණ නේද? සර් ගොඩ දවසකින් මේ සර් මම ඇත්තටම කවුරුත් කතා කරේ නැහැ පිරිමි කෙනෙක් මම කතා කරන්න අදහස් කරා මේ ඔයා ප්‍රභා හොරණ නේද? ඔව් සර් කියන කෙනා මම අවුරුදු 7ක වගේ ඉඳන් අධ්‍යයනය කරන කෙනෙක්. ඇත්තටම එන්න ගොඩාක් අවශ්‍යතාවය තිබුණා. මම අසනීප වුණා සර් දන්නවත් ඇති. ඔව් මම දැක්කා. අද නම් මගේ නාරය පුතුරුවනේ ඔළුවේ සර්. මේ අවස්ථා කීපයක් එන්න try කරා. මේ ඉතින් ඒ අසනීපත් එක්ක මේ දැන් නම් යන්තම් නැගිටලා ඉන්නවා. ඉතින් මට සර් කියන කෙනා ගැන ඇත්තටම කීප දෙනෙක් මේ කියලා දෙනවා. මම මූන්ට හම්බෙලා නැතුණාට සර් කියන්නේ උතුම් ගුරුවරයෙක් මෙහෙම කියන එක මට කියලා දෙනවා. මුලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා අහන්න ඕනේ. දැන් වර්ක්ෂොප් එක සම්බන්ධ තිබිච්ච එක අර මේ සර් මැද හරියට කතා කරා මේ ඔයිලි ස්කින් සහ ඔය පිම්පල් ස්කින් තියෙන කට්ටියට ෆේෂල් එක අවසාන වෙලා නියුට් කරන්නට කලින් මේ මසාජ් එක ගැන අපි ඉස්සර ඉගෙනගෙන තිබුණා සර් ඔයිලි ස්කින් ඒවට මසාජ් කරන්න හොඳ නැහැ කියලා. හරි ඒකට පොඩ්ඩක් උත්තර දෙන්න. තව දෙයක් තමයි සර් මම දකිනවා මේ දැන් මම Facebook එකේ දකින දේවලුත් එක්ක හයිඩ්‍රා ෆේෂල් වල පියා විදියට තමයි මම සර්ව දැක්කේ. මූණට හම්බෙලා නුනත්. එතකොට සර්ගෙන් පොඩි කොටස් තරම් මම දකිනවා මේ වර්තමානයේ ගුරුවරු බිහි වෙලා තියෙනවා. එතකොට සර් මේක විකෘති වෙන එකක් නැද්ද? සර්ගේ මේ දේ. ඔව් ඒ දෙකම කියන්නම්. ඒ කියන්නේ මම හරි ආසයි මගේ ස්ටුඩන්ට්ස්ලා ගුරුවරු වෙලා එළියට එනවා දකින්න. ඉතින් මම මෙතන උගන්වන්න පුළුවන් වෙන්න
ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් වෙන්න විතරක් නෙමෙයි ඔය නැවත ඒ කියන්නේ මං හිතන්නේ ඒ කියන්නේ නියම තැනට නොගියලා මැද ඉඳන් ඒ දේ පටන් ගන්නවා වගේ එකක් මට නිකන් දැනෙලා තියෙනවා. ඔව් ඒ මුදල් අවශ්‍යතාවයේ ඉස්සර වුණාම සමහර ලාවට දඩබඩ ගාලා අර number of heads ගාන එනවනේ ඔලු ගෙඩි ගානට class fees ගාන ඉස්සරහට ආපුවම සමහරව ඉතින් ඒ විදිහට වැඩ කරන අය ඉන්නවා. ඉතින් මම මොකවත් කියන්නේ නැහැ. මම ඉල්ලා සිටිනවා ඉතින් ඒගොල්ලන්ගෙන් නිතර පොඩ්ඩක් හරි පැත්තට මේවා කරගන්න කියලා අපිට හොයන්න බලන්නත් බෑ. ටික කාලයක් ගියාට පස්සේ අපිට ඒගොල්ලන්ව පේන්නෙත් නැතුව යනවා. ඉතින් එහෙම තමයි. ඉතින් ඔයාගේ කලින් ප්‍රශ්නේ නෑ ගොඩක් සර් අර අහන්නකොට මට චූටි තත්පරයක් දෙන්න. දැන් අද වර්තමානයේ සර් ගොඩාක් බිහි වෙලා තියෙන අලුත් පරපුර හරි දෙයක් ඉගෙනගෙන දෙයක් කරන්න නෙමෙයි සර්. ඒ කියන්නේ බොහොම කෙටි දෙයකින් දේවල්. එතකොට තමයි අපේ මේ වෘත්තිය විකෘති වෙලා තියෙන සර්. එතකොට ඒ ඉගෙන ගන්න ළමයිතුත් බලනවා පැයකදී දෙකකදී දවසකදී දවස් දෙකකදී වගේ දෙයක් ඉගෙනගෙන දෙයක් කරා. එතකොට සර් දැන් උතුම් කෙනෙක් හරිම දේ දෙනකොට අර නිවැරදි දේ මගින් අහුල ගන්නවා පිරිසක්. එතකොට අර මේක ඔක්කොම ජයම් වෙලා මහා විකාරයක් වෙන ගතියක් මම දකිනවා ඉතින්. ඔව් පාලනය කරන්න බැරි දෙයක් ඒක. ගුරුවරයෙක්ට නම් පාලනය කරන්නම බැරි දෙයක්. ඒක එහෙම තමයි. මේ ප්‍රභා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඇක්නි පිම්පල් තියෙන ෆේස් එකක් මසාජ් කරන්නේ නැහැ. ඔයිලි ස්කින් එකක් මසාජ් කරාට කමක් නැහැ. ඔයිලි ස්කින් එකක් කියන්නේ නැචරල් මොයිස්චරයිසිං ෆැක්ටර් එකක්. තෙල් වලින් තමයි වතුර හරහා ගමන් කරන්නේ නැතුව වතුර ටික බේරෙන්නේ. වතුර ඉතුරු වෙන්නේ තෙල් තිබුණොත්. ඉතින් තෙල් සහිත මූණක් කියන්නේ ගැඹුරේ හොඳ තෙතමනයක් ආරක්ෂා වෙලා තියෙන මූණක් කියන එකයි. තෙල් සහිත මූණක් ඔයිල් ඕනාට වැඩිය නැත්තම් හොඳ ඔයිල් ලෙවල් එකක් තියෙන මූණක් මසාජ් කිරීම කිසිම ගැටලුවක් නැහැ. ඔයිල් මසාජ් එකක්මයි කරන්නත් ඕනේ. ඔයිල් මසාජ් එකක්මයි කරන්න ඕනේ. ආසාදිත මූණක් තමයි මසාජ් නොකර ඉන්නේ ආසාදන තවදුරටත් පැතිරෙයි කියලා. ඒකයි. එතකොට අර අපි ඉස්සර ආලතුන සර් දැන් මසාජ් එකෙන් සීබම් උද්දීපනය වැඩි වෙනවා කියලානේ. එතකොට ඒක එහෙම සිදුවීමක් වෙන්නේ නැද්ද? මසාජ් එකෙන් සීබම් උද්දීපනය වැඩි වෙනවා. දහඩිය උත්ප්‍රේරණය වැඩි වෙනවා. ශරීරයේ තාපය පිට කිරීමට උදව්වක් වෙනවා මසාජ් එක. සෛල හරහා රුධිර නාලවලට රුධිරය ගලාගෙන ඒම වේගවත් වෙනවා මසාජ් එකේදී. ස්නායු අග්‍ර ග්‍රන්ථි ඔය ඔක්කොම උද්දේශනය වෙනවා මසාජ් එකේදී. සීබම් කියන්නේ මොයිස්චරයිසර් එකට. අපිට පොඩි මේව එකක් තියෙනවා උතන. සීබම් කියන්නේ මොයිස්චරයිසර් එක. සීබම් කියන්නේ ජරාවක් නෙමෙයි. සීබම් නිසා තමයි සමේ තෙතමනය වාෂ්ප වෙලා යන්නේ නැතුව රැඳිලා තියෙන්නේ. සීබම් එක ඔයිල් එකක්. සීබම් එකටත් උඩින් හැදෙනවා සීබම් එකයි දාඩියයි එක තුල ඇසිඩ් මැන්ටල් එක. ඒ දෙකම තිබුණොත් තමයි සමේ ජල වාෂ්ප ආරක්ෂා වෙන්නේ පිට වෙලා යන්නේ නැතුව. සීබම් නිෂ්පාදනය වැඩි වුණාට කමක් නැහැ. සීබම් අපිරිසිදු වීම තමයි වළක්ව ගන්න ඕනේ. සීබම් අපිරිසිදුනවා කියන්නේ බැක්ටීරියා ආසාදනය වෙනවා වුණොත් පිම්පල්. ඉතින් සීබම් උත්තේජනය වීම සීබම් නිෂ්පාදනය කරන සෙබේෂස් ග්ලෑන්ඩ් මේ ස්නේහස්රාවී ග්‍රන්ථි ඒවා උත්තේජනය වීම මිනිස්සෙගේ සම මොයිස්චර් ස්කින් එකක් විදිහට පවත්වාගෙන යන්න උදව්වක්. අපේ අය ක්‍රීම් ගාලා ග්ලයිකොලික් ගාලා නැති කරගන්නේ සෙබේෂස් ග්ලෑන්ඩ් වල ක්‍රියාකාරීත්වය. සීබම් නතර කරගන්නවා කියන්නේ වියලි සමක් හම්බ වෙනවා කියන එක. වියලි සමක් කියන්නේ රෝගී ලෙඩ සමක්. right? හරි thank you sir මේ මම කියපු දේවල් වලට ඔතන කාටම හරි ඉතිරි දෙනවා නම් සමා වෙන්න ඕනේ. අර මම සාමාන්‍ය කියන්න තියෙන දේ කෙලින් කියන පුද්ගලෙක්ගේ මගේ ක්‍රමේ මේ සමා වෙන්න ඕනේ. thank you sir. right හොඳයි. අනේ එහෙනම් අපිට නවත්තන්නත් හරි පුළුවන්. ලොකු වටින වැඩසටහනක් බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහන් කරන්න තව සර්ට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. අනේ සර් මට විනාඩියක් දෙන්න මම ශෙරි තප්පරයක් දෙන්න සර් වචනයක් කියන්න. 24 බැච් එකේ. ශෙරි නෝ. සර් ඉතින් මම සර් මම අන්තිම වෙනකන් හිටියේ ඇත්තටම වෙඩින් එකට ඇවිල්ලා ඉන්නේ. නමුත් මම මේ මගේ මේක දාගෙන මම කොහොම හරි මේකට සහභාගී වුණා. මොකද මම දන්නවා සර්ගෙන් සර් මෙච්චර පැය ගාණක් වචන කොච්චර කතා කරාද. ඒ හැමදේම නොමිලේ කරා සර්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඒ වගේම සර් මම කියන්න කැමතියි මේක අපි සමහරට ඉගෙන ගත්ත නැති අය මේක ගොඩක් ඇති. ඒගොල්ලන්ට මට කියන්න ඕනේ. ඉතින් සර් කියන්නේ ඇත්තටම මේ
කිසිම ගුරු මුෂ්ටියක් නැතුව අපිට හැමදේම දෙන ගුරුවරයෙක් අපි අපේ කෝස් එක නිමා කරා ඉතාලම සතුටින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි දැන් ඇත්තටම බය නැතුව සරුන් එක්ක හොඳ විදියට වැඩ කරන්න අපිට දේවල් උගන්ලා තියෙනවා හරියට වැඩක් කරන්න. ඉතින් මම කැමතියි මේකේ සර්ගෙන් ඉගෙන ගත්ත නැති අයට තවදුරටත් සර්ගෙන් ඉගෙන ගන්න ඕගොල්ලෝ උත්සාහ කරන්න. අර ADT කෝස් එක තමයි මම කරේ. ඉතින් අපි ඇත්තටම පිරිපුන් ශක්තිමත් රූපවාහිනී ශිල්පියන් විදියට එක්සිබිෂන් විදියට අපි එළියට ආවේ. ඉතින් ඒ ගැන කියන්න සර්ට ස්තුති කරන්නයි මම මේ වෙලාව ගත්තේ. ගොඩක් සර් ස්තුතියි කතා හරින්. කරන වචනකම අපි ඉගෙන ගන්න හැම වචනයක් තුළම අපි ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි මේක කෝස් එක ඉගෙන ගත්තත් මම ආයෙ ජොයින් වුණේ ඒක නිසා. අදත් මම ඉගෙන ගත්ත අලුත් දේවල් තියෙන ඉතින් සර්ට ගොඩාක් ස්තුතියි. දෙවියන් ස්තුතියි වහන්සේගේ ශරෙන්. ආශිර්වාද ලැබේවා. ඇති අනේ අප්පා ගොඩක් සර්ට ස්තුතියි. මහන්සි. අනේ ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. Thank you so much, ඔව් sir. Thank හරි. you, sir. Thank you thank very you. much, sir. හරි රයිට් මම දන්නවා ඔයාලා ඔක්කොම thank you කියනවා කියලා ඉන්නවනම් මේ අපි එහෙනම් තියන්නම් Thank නවත්තන්නම්. you, sir. පියාණිට මට sorry විතරයි sir. ඔක තේරෙන්නේ. තනුජත් තියෙනවා. අනේ Hello රයිට් sir. ස්තුතියි. ප්‍රියාණි Hello නේද sir. කිව්වේ ඇති අප්පා සර්ට අමාරු එන්නදී හෙලෝ ඔව් කියන්නේ ඔව් සර් මම චාන්දනී මෝල්ඩියුස් ඉන්නේ චාන්දනී සර්ට හැමදාම නහයෙන් අඬන්නේ ක්ලාස් ඔන්ලයින් කරන්න කියලා. හරි චාන්දනී ඔව් ගොඩක් ඔව් පින් සර් වචන අනේ වලට රයිට් හරවන්න බෑ අර ඉස්සෙල්ලා කියපු එක්කෙනා වගේ මාත් අනුමත කරනවා ඒ පින සර්ට පින් කියලා කියන්න බෑ ඇත්තටම. රයිට් ඇත්තටම රයිට් සර් හරි මේ වගේ කර්තව්‍යයක් කරන්න සර්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ලංකාවේ හොඳම පරපුරක් බිහි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් පින් සර්. ස්තුතියි thank you සර් මුදිතා මුදිතා ඔව් ඔව් සර් මම නම් කියන්නේ කවුරු හරි NVQ 5 කරන්න හිතාගෙන ඉන්නවා නම් සර්ගේ කෝස් එක කරලා NVQ 5 කරන්න. අපි NVQ 5 කියලා ලොකු බොරුවක් ඉගෙන ගන්නෙ. ඒ බොරුව අහගෙන එක්සෑම් එක ලියමු. හැබැයි සර්ගෙන් දැනුම ගමු කියන එක තමයි මම නම් කියන්න දෙන්නේ. හයිඩ්‍රෝෆේෂල් කියලා වුණත් ලොකු බොරුවක් තමයි සර් ගන්නන්නේ. ඒක දිහා hina වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් එතන ගොඩාක් ළමයි අසරණ වෙනවා. අර අපිට ඒක මගේ යාළුවෙකුට දෙන්නෙකුට කියන්න පුළුවන්. අර එතනින් එහා මිනිස්සුන්ට අපිට කියන්න බෑනේ. ඒක එතකොට අපි ගුරුවරයාට විරුද්ධව යනවා වගේ. ඒ නිසා මං කියන්නේ සර්ගෙන් ඉගෙන ගන්න කියලා තමයි කියන්නේ මොනව කරන්නත් කලින්. හරි ස්තුතියි මුදිතා thank you හරි සර්. රයිට් එහෙනම් ඔයාලා හැමෝටම ස්තුතියි. අපි WhatsApp group එකේ ඉන්නවා. group එක අයින් කරන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් group එකේ ඕගොල්ලෝ type කරලා අහන්න. ප්‍රශ්න වලට group එකේම මම class නැති වෙලාවට රැට වගේ පුළුවන් වෙලාවට reply කරන්නම්. calls දෙනවා නම් ටිකක් අමාරුයි call answer කරන්න. call answer කරෙන්නෙම නැති size එකක් තියෙන්නේ. course details group එකට දාන්නම්. course details group එක හරහා ඕගොල්ලෝ ගන්න. page එක තියෙනවා Cyber Science International කියලා. page එකේ තමයි ඔක්කොම මේ programs courses සේරම දාන්නේ. පුළුවන් නම් page එක like කරලා තියාගන්න. ඕගොල්ලන්ට ඉදිරියටත් උදව් කරන්න කැමතියි. අවස්ථාවක් වෙලාවක් හම්බුනොත් ඉදිරියේදීත් ඕගොල්ලන්ට උදව් කරන්නම්. ඔගොල්ලෝ හැමෝම මේ එහෙනම් සුබ දවසක් සුබ අනාගතයක් හොඳ ඊස්තටික් අනාගතයක් ඕගොල්ලන්ට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. එහෙනම් හැමෝටම thank you කිව්වා වගේම ඕගොල්ලෝ එක්රැස් වෙච්ච එකට ස්තුතියි. එකතු වෙච්ච එකට මුළු වැඩසටහනම ඉවර වෙනකන් මුල ඉඳන් ඉවර වෙනකම්ම හිටපු එකට ස්තුතියි. ලියපු කරපු දේවල් පොත්වල තියෙනවා නම් ඒවා ඔයාලගේ අවශ්‍යතාවය මත ඒ තරමට ඔයාලට තිබිලා තියෙනවා වුණක් ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් නම් ඉස්සරහට උදව් කරන්න ලෑස්ති. මොන හරි තියෙනවා නම් අපි උදව් කරගමු. එහෙම තමයි මේක පැවතෙන්න ඕනේ. එහෙනම් thank you. මේ comments මම කියවන්න උත්සාහ කරන්නම්. මේක close කරපුවාම comments උත් ඉවර වෙයිද දන්නේ නැහැ. right. එහෙනම් ආයිත් පාරක් හැමෝටම ස්තුතියි. මම එහෙනම් වැඩසටහන end කරන්නම්. කියන්නේ ඕගොල්ලන්ට ඔව් right. thank you. හරි හොඳයි. right. හරි thank you. Thank you, sir. ඉතින් මේක දාලා කියන්න. Thank you. Thank you, sir. Thank you. God bless. Thank you, Thank sir. you. God bless. Thank you. God bless. Thank you. Thank you sir. Thank you, Good sir. afternoon sir. Thank you. sir. Thank you. Busarnai. Thank you. Sarnai, sir. Thank you. sir.
thank you. Hari. thank you, sir. thank you, sir. ජේසුවිටයි, thank you, ජේසුවිටයි, thank you. Thank you. thank you නෙමේ ක්ලාස් වෙන කට්ටිය. කවුද තනුජාද තාම ඉන්නේ? Thank you. Hari.